දෙවියන්ගේ පිහිටෙන් අදවත් මගේ වැඩේ කෙරුණොත් ලොකු දෙයක්. අයිස ජිනදාස අර ඉන්ටර්වයු එකට ආපු ළමයට එන්න කියනවා ඇතුළට. Good morning sir. Good morning. Take a seat. Thank you sir. ඔයාලා මේ ජොබ් එක තෝරගන්න හේතුවේ නිදහසේ කරන්න පුළුවන් නේ සර්. අනික පෙන්ෂන් එකකුත් තියෙනවනේ. මම පොඩි කාලේ අම්මත් එක්ක රජයේ ඔෆිස් වලට ගියාම එයාලා නිදහසේ වැඩ කරන විදිය දැකලා මට රජයේ ජොබ් එකක් කරන්න කියලා හිතුණා. ඉතින් මම කොහොම හරි කැම්පස් ගියා. ඉතින් මේ ආයතනයත් රෑ දවල් නොබලා නිදි මරාගෙන මහජන සේවය කරනවා කියලා දැනගත්ත නිසා තමයි මම මේ කම්පැනියට ඇප්ලයි කරේ. එතකොට දැන් ඔය ළමයට මේ ජොබ් එක කරන්න තියෙන සුදුසුකම් මොකක්ද? මට සර් රජයේ විශ්වවිද්‍යාලයක කලාංශයෙන් උපාධියක් තියෙනවා. ඒ වගේමයි මහජනයාගේ ඕනෙම ප්‍රශ්නයකට මට ලේසියෙන්ම උත්තර දෙන්න පුළුවන්. හරි දැන් ඔය ළමයා මහජනයාගේ ප්‍රශ්න වලට ලේසියෙන්ම උත්තර දෙන හැටි අපිට වඩා කරලා පෙන්නන්න. ඕකේ සර්. ඇයි අද ආවේ? ඕව බාර වෙන්න මේ සද නිවාඩු. හෙට එන්නකෝ. හෙට පුළුවන් වුණොත් කරලා දෙන්නම්. එහෙම නැති වුණොත් ලබන සතිය දිහාවට එන්න වෙයි. දැන් යන්න ගෙදර. මරුනේ අයිසේ. හෙට ඉඳන් වැඩට එනවා. මම අද HR එකට කියන්නම් තමුසව ගන්න කියලා.